දේශපාලන ශාස්ත්‍රය තුළ මා පිළිබඳ වැඩිපුර කතා බහට ලක් වෙන්නේ ශ්‍රී ලංකාවට නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම සඳහා පුරෝගාමී වූ පුද්ගලයෙක් විදිහට. අපි 19 වෙනි සංශෝධනය ගැන කතා කරනවා මේ දවස්වල. 19 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ අති මහත් බහුතරයකින් තමයි මේක සම්මත වෙන්නේ. එක මන්ත්‍රීවරයෙක් විතරයි මේකට විරෝධත්වය ප්‍රකාශ කරන්නේ. මන්ත්‍රීවරු 10 දෙනෙක් මේ යෝජනාව සම්බන්ධයෙන් ඔවුන්ගේ මත ඉදිරිපත් කරන්නේ නැහැ. හැබැයි දැන් අද අපි 19 වෙනි සංශෝධනයේ යම්කිසි ප්‍රතිඵලයක් නෙලා ගත්තා දින කරුණ අද මේ වෙනකොට මුළු රටම බලාගෙන ඉන්න කාරණයක්. මේ ජනාධිපතිතුමන් හිතු විදිහට Tamanට කැමති දේවල් මේ මොහොතේදී සිදු කරනවා. එහෙනම් 19 වෙනි සංශෝධනයේ රටට ලැබිලා තියෙන්නේ මොකක්ද? කිසිවක් නැහැ. එහෙනම් 19 වෙනි සංශෝධනයේ කරන්න ඉස්සලා තිබ්බ හිටපු ජනාධිපතිවරයාටත් වඩා හිතුවක්කාරී විදිහට තමයි අද මේ රටේ මේ සමහර ක්‍රියාදාමයන් සිදු වෙන්නේ. ඉතින් එහෙමනම් මේකද අපි යහපාලනය මගින් නැත්තම් මේ ජනවාරි මාසේ 8 වෙනිදාන් පස්සේ ඇතිකලායු වෙනස හරහා ජනතාවට ලැබිලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ සම්බන්ධව පුළුල් කතිකාවක් අපි ගෙනෙන්නට ඕනේ. 19 වෙනි සංශෝධනය මම එදත් ඒක සංශෝධනයේ සම්මත වූ වහාමත් අපේ අදහස නම් උනේ මේක ජනතාව රැවට්ටීම සඳහා කරපු යම්කිසි කාරණයක් විතරයි. ඔවුන් යම්කිසි දෙයක් ජනතාවට දුන්නාය කියන පොරොන්දුව ලබා දීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයක් විනා ඒ සම්බන්ධව මේ අපි ඔබ බලාපොරොත්තු වෙන ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කළේ නැහැ. 20 වෙනි සංශෝධනයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළෙත් නැහැ. ඉදිරිපත් කරන්නේ නැතුව ඒකේ පොඩි වෙනසක් කරලා දවස් දෙක තුනක පොඩි විවාදයක් කරලා ඒක සම්පූර්ණයෙන්ම මගහරලා දාලා අවසානයේදී පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. ඒ නිසා මම හිතන්නේ මේ රටේ අපි හැමෝටම උගතුන් විදිහට, බුද්ධිමතුන් විදිහට, රටට ආදරය කරන ජනතාව විදිහට මම හිතන්නේ අපි මීට වඩා රට පිළිබඳ හැඟීමක් ඇති කරගෙන නිවැරදි විදිහට මේ ප්‍රජාතන්ත්‍රවාදයේ පහළට ගලා යන විදිහට අලුත් ක්‍රමයක් නිර්මාණය කරගන්න ඕනේ. ඉතින් මට දැනෙන විදිහට මේ යහපාලන ක්‍රියාදාමය තුළ මේක සිදු කරන්න බෑ. ඊට වඩා ශක්තිමත් රජයක් නිර්මාණය කරගෙන ඒ හරහා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ අනිකුත් ජාතීන්ට සියලුම ආගම්වලට වඩාත් සාධාරණයක් ඉෂ්ට වෙන විදිහට මේ සියලු දේවල් පහළ ස්තරයේ දක්වාම ගලා යන නව යම්කිසි සමහරට අපිට අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් දක්වාම උනත් යන්න වෙයි කියලා මම හිතනවා.